හිතන්නේ අපි ගන්න හැම තීරණයක්ම ගන්නේ අපේ සම්පූර්ණ පාලනයෙන් කියලා. හැබැයි සැබෑ මනෝවිද්‍යාත්මක සත්‍යය නම් අපේ මොළය අපි නොදැනුවත්වම අපව පාලනය කරන එකයි. අපි අනිත් අයට ආකර්ෂණය වන විදිහ, අපි බය වෙන විදිහ සහ අපි මතකයන් තියාගන්න විදිහ පිටුපස තියෙන්නේ පුදුමාකාර මනෝවිද්‍යාවක්. අද අපි බලමු ඔබ නොදැනුවත්වම ඔබේ ජීවිතයට බලපාන අමුතු මනෝවිද්‍යාත්මක සත්‍යයන් 3ක් ගැන. පළමු කොටස, අනිත් අය ඔබ ගැන හිතන විදිහ. පළමු කරුණ තමයි ස්පොට්ලයින් ඉෆෙක්ට් එක. ඔයාට කවදා හරි හිතලා තියෙනවද ඔයා ඇතගෙන ඉන්න ඇඳුමේ අඩුපාඩුවක් හරි, ඔයා කරපු පොඩි වැරැද්දක් හරි පාරේ යන හැමෝම බල hina වෙනවා කියලා? මනෝවිද්‍යාවට අනුව ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ මොළයේ මැවුණු මායාවක්. ඇත්තටම සමාජයේ ඉන්න මිනිස්සු 80%කට වඩා ඉන්නේ තමන්ගේ ප්‍රශ්න ගැන විතරක් හිතමින්. අන් අය ඔබ දෙස බලනවා කියන හැඟීම මොළයෙන් මවන බොරුවක් විතරයි. දෙවන කොටස, මනසින් පැතෙන රහස. දෙවනි දේ තමයි මිරරින් කන්සෙප්ට් එක. කෙනෙක් ඔයාට ඇත්තරම කැමති නම් හෝ ඔයා කියන දේට එකග වෙනවා නම් ඔහු නොදැනුවත්වම ඔයාගේ ඉරියව් අනුකරණය කරන්න පටන් ගන්නවා. ඔයා අත තියාගෙන ඉන්න විදිහ, වාඩි වෙන විදිහ හෝ hina වෙන විදිහ ඔහුගේ නොදැනුවත්වම කරන්න ගන්නවා. ඔයාට කෙනෙකුගේ හිත දිනා ගන්න ඕනේ නම් සෙමින් ඔහුගේ ශරීර ඉරියව් අනුකරණය කිරීමෙන් ඔයාට ක්ෂණිකව ඔහු තුළ ලොකු විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. තුන්වන කොටස, අසම්පූර්ණ මතකයන්ගේ රහස. තුන්වෙනි කරුණ තමයි සිග්නානික් ඉෆෙක්ට් එක. අපේ මොළේ සම්පූර්ණ වුණු වැඩවලට වඩා අසම්පූර්ණ වුණු හෙවත් මැදින් නතර වුණු වැඩ නිතරම මතක් කර දෙනවා. ඔයාට සින්දුවක කැබැල්ලක් විතරක් ඔළුවේ කැරකෙන්නේ හෝ පරණ අසාර්ථක වුණු සම්බන්ධතාවයක් නිතර මතක් වෙන්නේ මේ නිසයි. මේකෙන් බේරෙන්න දෙන එකම මනෝවිද්‍යාත්මක ක්‍රමය තමයි ඒ අසම්පූර්ණ වැඩේ කොහොම හරි අවසන් කිරීම හෝ ඒ ගැන සටහනක් ලියා තැබීම. ඉතින් මේ මනෝවිද්‍යාත්මක කරුණු තුනෙන් ඔයාට වඩාත්ම අත්දකින්න ලැබුණු කරුණ මොකක්ද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.